ගරු කතානායකතුමනි මම අහනවා. ගරු කතානායකතුමනි A1 පිළිතුර ජාතික පාසල් වැටුප් කාණ්ඩ PL1 සහ PL2 අනුමත කම්කරු සංඛ්‍යාව 7956යි සිටින කම්කරු සංඛ්‍යාව 6653යි පුරප්පාඩු සංඛ්‍යාව 1303යි පළාත් සහ පාසල් වල වෙන වෙනම තියෙනවා ගරු කතානායකතුමනි මම ඒක සභාගත කරන්නම් ඒක කරුණු රාශියක් තියෙන නිසා A2 පිළිතුර ජාතික පාසල් වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අතිරික්තයක් නොමැති අතර කම්කරුවන්ගේ සේවය හැර යාම ශ්‍රේණි උසස් වීම විශ්‍රාම යාම වැනි හේතුන් මත පළාත් පාසල් වල හා ජාතික පාසල් වල කම්කරු පුරප්පාඩු පවතී. 3 දැනට ජාතික පාසල් වල හා පළාත් පාසල් වල පුරප්පාඩු පවතින අතර නව බඳවා ගැනීම සිදු කළ පසු උනත ඇති පාසල් සඳහා ස්ථානගත කිරීම සිදු කරනු ඇත. අදාළ නොවේ. ගරු මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු අගමැතිතුමනි මම දැන් පමණක් පාසල් තියෙනවා මුරකරුවන් ඉන්නේ එක්කෙනයි. දැන් පමණක් පාසල් වල මුරකරුවන් දෙන්නෙක් ඉන්න තැනුත් තියෙනවා. එතකොට මේ මුරකරුවගේ සේවයේ කාලය දිනකට පැය 9යි. එතකොට දෙන්නෙක් හිටියොත් පැය 6ක් පාසල අනාරක්ෂිතයි. එතකොට දැන් මේ වගේ පාසල් වල පමණක් තැන්වල විශාල ගැටලු තියෙනවා. දැන් මම දන්නවා පොළොන්නරු දිස්ත්‍රික්කයේ අරණගංවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විලයාය ජාතික පාසලේ ඒ දරුවන්ට බොන්න තිබුණු වතුර මෝටරේ ගලවගෙන ගියා. ඒ හේතුව තමයි මුරකාරයෝ දෙන්නයි ඉන්නේ ජාතික පාසලක්. ඉතින් මේ සම්බන්ධව ඔබතුමීගේ අමාත්‍යාංශයෙන් මේ හොයලා බලලා දැන් ඊයේ ඔබතුමීගේ විෂය තිබුණා මුදලක් විශාල මුදලකුත් ඔබතුමාලා කින්දට වෙන් කරගෙන තියෙන විදිහට කතා කරා. ඉතින් මේ මුරකරුවන්ගේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරනවද? ගරු කතානායකතුමනි ඒක වැදගත් ප්‍රශ්නයක් මතු කරේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා පාසල් ගණනාවක අපි ඒවා හොයමින් පුරප්පාඩු පුරවන්න මේ වෙනකොටත් ක්‍රියාමාර්ග ගන්නවා. ගරු මන්ත්‍රීතුමා එහෙම නිශ්චිත ප්‍රශ්න තියෙන පාසල් දැනුවත් නම් අපිට දැනුවත් කරන්න අපි ඒ වෙනුවෙන් විශේෂ අවධානයක් යොදවන්නම්. ඒක අපි විසඳමින් යන ගැටලුවක්. ඒක එතුමා කියන එක හරි පාසල් ගණනාවක එහෙම ප්‍රශ්න තියෙනවා. ගරු මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු විපක්ෂ නායකතුමාට මම අහන්න වාර දෙනවා. ගරු ග්‍රාමාපතිතුමියනි මං හිතන්නේ ඔබතුමිය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. විශේෂයෙන්ම ඔබතුමිය දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 6% වෙන් කිරීම සඳහා ඔබතුමිය එහෙම ස්ථාවරයක හිටියේ නැහැ කියලා. හැබැයි අපි දන්නවා ඔබතුමිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සමාජිකෙක් හැටියට අධ්‍යාපනය වෙනුවෙන් 6%ක ප්‍රතිශතයක් වෙනුවෙන් පෙනී හිටිය. ඔබතුමිය මම හිතන්නේ ඒ වෙනුවෙන් කරන්න තියෙන උද්ඝෝෂණ වලටත් සහභාගී වුණා. අපි පිළිගන්නවා එකපාරටම අධ්‍යාපනය වෙනුවෙන් එකපාරටම මේ ප්‍රතිශතයක් වෙන් කිරීම අපහසු වුණා. අඩුම තරමේ සෑහෙන මුදලක් දැනට තියෙන ප්‍රතිශතයට වැඩිය ඉහළ මුදලක් වෙන් කිරීම වැදගත් නේද ඔබතුමිය දරපු ස්ථාවරය අනුව. මොකද අර්ථ වශයෙන්ම ඔබතුමිය ඒ 6%ක් වෙන් කළ යුතුයි කියන ඒ ස්ලෝගන් එක ඒ සටන් පාඨයේ තියෙන ටී-ෂර්ට් එක පවා ඇඳගෙන ඔබතුමිය ඒ වෙනුවෙන් සටන් කරා. අපිත් සටන් කරා. අපි දන්නවා මේ ඉලක්කය එකපාරටම සම්පූර්ණ කර ගැනීම අපහසුයි කියලා. නමුත් ඒ සඳහා සාධනීය පියවරක් අඩුම ගානේ දැන් මේ වැඩි වෙලා තියෙන්නේ බොහොම ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් ගිය වසරට සාපේක්ෂව. සාධනීය වැඩි කිරීමකට ඔබතුමිය යොමු වෙන්නේ නැද්ද කියන්නේ ඇයි කියන එක පොඩක් විග්‍රහ කරා නම් බොහොම වැදගත්. මොකද ඔබතුමියට කියන්න බෑ 6% වෙනුවෙන් ඔබතුමිය පෙනී සිටියේ නැහැ කියලා. දැන් ඔබතුමිය ඒ ස්ලෝගන් එක තියෙන සටන් පාටේ තියෙන ටී-ෂර්ට් එක පවා ඇඳගෙන ඒ උද්ඝෝෂණ වලට සහභාගී වෙලා තිබෙනවා. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාම මාගේ 2012-11 ඇඳපු ටී-ෂර්ට් එක ගැනත් කතා කරන එක ගැන ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා. එච්චර අපි ගැන අවධානයක් තිබීම පිළිබඳව. ගරු කතානායකතුමනි 106 අරගලය වෙනුවෙන් එදත් පෙනී හිටියා අදත් පෙනී ඉන්නවා.
106 කියන්නේ ජාත්‍යන්තර නිර්ණායකයක්. යුනෙස්කෝ එක විසින් දීලා තියෙන නිර්ණායකයක් රජයක් විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු අවම මුදලක් කියන එක ජාත්‍යන්තර නිර්ණායකයක්. ඒක මම හිතන්නේ අපි විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විතරක් නෙවෙයි සමස්ත රටම සහ ජාත්‍යන්තරම පෙනී ඉන්න නිර්ණායකයක්. ඒක වෙනුවෙන් අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර අරගලයකුත් තියෙනවා ගරු කතානායකතුමනි. එතකොට ඒ අරගලය අපි ආරම්භ කරේ 2011. 2011 සිට 2024 දක්වා ආණ්ඩු පාලනය කරේ අධ්‍යාපනයට මුදල් වෙන් කරේත් අපේ ආණ්ඩුව නෙවෙයි. දැන් මේකට එකඟයි කියන අය පාලනය කරපු යුගයක් ඒ තිබ්බේ. එතකොට ඒ යුගයේ ඔය 106 අරගලය ගැන මැදිහත් වෙන්නත් තිබ්බා. මැදිහත් උනේ නෑනේ. ඒ නිසා තමයි අපි ආණ්ඩුව බාර ගන්නකොට 1.04ක වගේ අගයක් තිබ්බේ. අපේ පළවෙනි අයවැයත් අපි ඒක වැඩි කරා. දෙවැනි අයවැයත් ඒක වැඩි කරලා තියෙනවා. එතකොට අපි පෙන්눔 කරලා තියෙනවා අපි මේ දිශානතිය 106 කියන ටාගට් එක දක්වා යන්න අපි වැඩ කරමින් ඉන්නේ. අවුරුදු ගණනාවක් ඒ කියන්නේ 2011 සිට 2024 දක්වා පාලනය කරපු අය එතනට යන දිශානතිය නෙවෙයි පහතට යන දිශානතියකට ඉඳගෙන දැන් අපි මේ වැඩි කරන දිශානතියට ආවම අහනවා 106 දෙන්නේ නැත්තේ කියලා. ඉතින් ගරු කතානායකතුමනි මේකේ මට තර්කයක් පේන්නේ නැහැ ලොජික් එකක් පේන්නේ නැහැ. ඒ නිසා අපි ඉන්න ස්ථාවරය ඉතාමත්ම පැහැදිලි. අපි පෙන්눔 කළා තියෙනවා වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන් අපි අධ්‍යාපනයට දෙන අවධානය සහ අපි මුදල් ක්‍රමිකව වෙන් කරනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් හොඳට මෙතුමන්ලා එක කටපාඩමින් දන්න නිසා මම නැවත කියන්නේ ඒක හොඳට බලන්න. ඒකේ තියෙනවා 106 දක්වා ක්‍රමිකව අපි යන්න සැලසුම් කරගෙන තියෙනවා. ඒක තමයි අපි කරන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි මම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ 106 කතාව ලයිව් තියාගන්න එක ගැන. ඒක අපි මම හිතන්නේ හැමෝටම හොඳයි. හැබැයි එතුමා කිසිම විදියක බයක ඉන්න එපා. අපි ඒ දිශානතියට යොමු වෙලා තියෙනවා කියන එක අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන නිසා අපිට විශ්වාසය අපි ගණනය කරලා තියෙනවා. එන අවුරුද්දටත් ඊළඟ අවුරුද්දටත් මේකව ක්‍රමිකව වැඩි වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒ දිශානතිය එක වැඩි කිරීම පිළිබඳ අපේ ආණ්ඩුව ඍජු ස්ථාවරයක ඉන්නවා කියන එක අපි ඔප්පු කරලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි.